හෙලෝ යාළුවනේ, ඉතින් අද මම ගේන්න යන්නේ YouTube channel එකේ පළවෙනි ලොග් වීඩියෝ එක. ඉතින් ඔයාලා ඉතින් ගණන් ගන්නවා වටේ පිට චුට්ටක් සද්දවත් දැහෙනවා. ඉතින් අපි කරන්න යන්නේ ඉතින් දැක්කනේ ඔයාලා ඉතින් thumbnail එකේ අපි කරන්න යන්නේ ඉතින් headshot ගන්න විදිය කියලා දෙන්න තමයි. ඉතින් ඔයාලා ඉතින් subscribe පාරක් දාලා like කරලා comment කරලා support එකක් දෙමු. එහෙනම් ඒක වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පැත්තේ ගිහිල්ලා ඉතින් ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි කරන්නේ කියලා මේක. මම ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පැත්තේ යමු අපි. ඔයාලත් ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා පුරුදු වෙන්න. අපි ඉතින් කරලා බලමු. ඔයාලා ගිහිල්ලා ඉතින් කැමති ගන්න එකක් තෝරගන්න. මම ඉතින් තෝරගන්නවා ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. ISOTI S video එකුයි දෙසෙට් එකක් මම තෝරගන්න. ඉතින් ඔයාලත් කැමති එකක් තෝරගන්න. ඔයාලා ඉතින් කරන්න කලින් ඔයාලට වැඩක් තියෙනවා. ඉතින් අපි ඉතින් කරන්න ඉතින් ඔයාලට settings වලට යන්න වෙනවා. ඔයාලා ඉතින් මෙන්න මේ setting වලට ගිහලා control කියලා එකක් තියෙන්නේ. control එකේ තියෙනවා quick weapon switch button කියලා එකක් තියෙනවා. ඔන්න එකේ තියාගන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ custom mode එකේ ඔයාලට කැමති තැනක තියාගන්න. ඉතින් මම නම් තියාගන්නේ 3 fingers එම ගහද්දි ඉතින් උතන තමයි මම නම් දාගන්නේ. ඉතින් ඔයාලත් කැමති තැනකට හුරු තැනකට දාගන්න. ඒක අවශ්‍යම වෙන්නේ නැහැ. ඒක දැම්මොත් ඉතින් ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මැද රවුමක් තියෙන්නේ. මැද රවුම කකුල් දෙක ළඟ තියලා උඩට අදින්න. මම පෙන්වන්න ඉතලෙකින් උඩට අදින්න. ඉතින් මම මේකම අදින්නේ කාටවත් හෙඩ්ෂොට් ගන්න එක දිගට ගන්න. හැකරලා තමයි ඉතින් එහෙම පුළුවන්. ඔයාලට තියෙන්නේ යටින් ඉඳලා උඩට අදින්න හැමෝම. දැන් ඔයාලට වැඩියෙන් ඔළුවෙන් උඩට එන්න යනවා නම් ඔයාලට තියෙන්නේ sensitive වලට ගිහින් sensitive එකක් කියලා දෙන්නම්. ඔයාලම යටින් ඉඳලා අදින්න ගන්න. කකුල් දෙක කියන්නේ ඇඟේ ගන්නට තියාගන්න ඕනේ. වෙපන් එක ස්විච් කරගෙන ඉතින් යන්න ඕනේ. එහෙම කරොත් ලේසි. මේ ගන්නක ඉතින් වදිනේ වැඩි යටින් ඉඳලා අදින්න තමයි තියෙන්නේ. ඔයාලට සාමාන්‍ය දුරකට අදින්න ඕනේ. ඉතින් ඔළුවටම යනකම් අදින්න ඕනේ ගාන්න. ඔයාලා ඒක බලලා මට ඒක හරියටම කියන්න බෑ. ඔහොම කරාම තමයි ගාන්නට වදින්නේ. ඔයාලා ඉතින් සෙන්සිටිව් පැත්තට යන්න දැන් ඉතින් මම සෙන්සිටිව් එකට ගිහිල්ලා ඔයාලා වැඩියෙන් යනවනම් ජෙනරල් එක ඉතින් ඒකට අඩු කර වැඩි කර බලන්න. රෙඩ් ඩොට් එක නම් වැඩි තියාගන්න එපා. රෙඩ් ඩොට් එක 1 2 3 එහෙම තියාගන්න. ඉතින් මම නම් ඉතින් එහෙම තියන් ඉන්නේ. ඔයාලත් කැමති නම් මේක දාලා ගහලා බලන්න වදිනවද කියලා. ඔයාලා ඔහොම තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඔයාලා ඉතින් එක දිගට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකකින් දවසට 2-3 පාරක් ඇවිල්ලා පුරුදු වෙන්න ඕක. නිකම්ම පුරුදු වෙනවා. ඉතින් ඔයාලා කරලා බලන්න. ඉතින් මම ඉස්සරහට වීඩියෝ මේ වගේ ගේනවා. ඔයාලා ඉතින් subscribe කරලා support එකක් දෙන්න මට. මම තමයි ඉතින් headshot ගන්න විදිය. ඔයාලා ඉතින් හැමදාම 2-3 පාරක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහලා පුරුදු වෙන්න මං කිව්ව විදියට. ඉතින් මං අලුතෙන් තව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඉක්මනටම. බයි.